ඔබ කවදා හෝ කල්පනා කළාද ඇයි අපේ රටේ දරුවෙක් පාසල් කාලය අවසන් වෙද්දී මෙච්චර වෙහෙසටපත් වෙන්නේ කියලා? ඇයි අපේ රටේ අනුධ්‍යාපනය කියන්නේ දැනුම හොයන සතුටක් නොව ජීවිතයත් මරණයත් අතර සටනක්නේ? බොහෝ දෙනා කියනවා මේක සිලබස් එකේ අවුලක් කියලා. නැත්නම් ගුරුවරුන්ගේ ප්‍රශ්නයක් කියලා. අපි හිතාගෙන ඉන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ කාමරයක ඉන්න නිලධාරියෙක් කීප දෙනෙක්ට මේක විසඳන්න පුළුවන් කියලා. නමුත් ඇත්ත කතාව ඊට වඩා භයානකයි. ලංකාවේ අධ්‍යාපනය කියන්නේ අහඹෙන් සිදු වැරදීමක් නොවේ. එය දශක ගණනාවක් තිස්සේ දේශපාලන බලය, ආර්ථික වාසි සහ පන්ති අරගල විසින් නිර්මාණය කරන ලද දේශපාලන ව්‍යාප. අද අපි වීඩියෝවෙන් දිගහරින්නේ ඔබේ දරුවාගේ අනාගතය තීරණය කරන ඒ නොපෙනෙන දේශපාලන හස්තය ගැන. මේ කතාවේ මුල හොයන්න අපි අවුරුදු 100ක් ආපස්සට යන්න ඕනේ. බ්‍රිතාන්‍ය ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හැදුවේ අපිට ආදරයට නොවේ. ඔවුන්ට අවශ්‍ය වුණේ අධිරාජ්‍ය පාලනය කරන්න උදව් වෙන සුද්දට යස් කියන කළු ජාතික නිලධාරීන් පිරිසක්, civil servants බිහි කරගන්න. Hope this lesson was clear. Leave a comment if you have questions. Subscribe and click the bell icon. නිදහස්ව හිතන ප්‍රශ්න කරන පුරවැසියෙක් එදා පාලකයන්ට තර්ජනයක් වුණා. ඒ නිසා ඔවුන් විභාගයේ කේන්ද්‍ර කරගත් කටපාඩම් කිරීම rote learning මූලික කරගත් ක්‍රමයක්. නිදහසට පෙර කණ්ඩංගර මහතා නිදහස් අධ්‍යාපනය ගෙනාවේ මේකට අභියෝග කරන්න. මධ්‍ය මහා විද්‍යාල සෙන්ට්‍රල් කොලෙජ්ස් ඇති කරලා ගමේ දරුවාට ඉංග්‍රීසි අධ්‍යාපනය දෙන්න උත්සාහ කළා. නමුත් මතක තියාගන්න එදා පවා ඒ ප්‍රසංස්කරණයට විරුද්ධ වුණේ සුද්දෝ විතරක් නොවේ. ලංකාවේ හිටපු ප්‍රභූ දේශපාලන පන්තියත් ඊට විරුද්ධ වුණා. මොකද අධ්‍යාපනය හැමෝටම ලැබුණොත් තමන්ගේ වරප්‍රසාද නැති වෙයි කියලා ඔවුන් බය වෙලා හිටියේ. Hope this lesson was clear. Leave a comment if you have questions. Subscribe and click the bell icon. 1948 නිදහස ලැබුණත් අධ්‍යාපනය ආත්මය වෙනස් වුණේ නැහැ. ඒක ප්‍රතිඵලය මොකද්ද? කම්මල ඉගෙනගත්ත තරුණයින්ට රස්සා නැහැ. උපාධිය තියෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ. මේ පීඩනය පුපුරලා ගියේ 1971 තරුණ කැරැල්ලේ. මේකට උත්තරයක් විදිහට තමයි 70 දශකයේ සිරිමාව බණ්ඩාරනායක ආණ්ඩුව අධ්‍යාපන ප්‍රසංස්කරණය කියන්නේ. ඔවුන් උත්සාහ කළා විද්‍යා විෂයන්කමට ගෙනියන්න සහ විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී දිස්ත්‍රික් කෝටා ක්‍රමයක් හඳුන්වා දෙන්න. මේක සමාජ සාධාරණත්වයේ පැත්තෙන් හොඳ පියවරක් වුණත් එය දේශපාලනිකව විශාල ආందోලනයක් ඇති කළා. විශේෂයෙන්ම ප්‍රමිතිකරණයේ ස්ටැන්ඩර්ඩයිසේෂන් නිසා ජාතීන් අතර මේ යම් අසමගියක් ඇති වුණා. අධ්‍යාපන තීරණයක් කොහොමද රටක සිවිල් යුද්ධයකට වක්‍රාකාරව බලපාන්නේ කියන එක මේක 1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුවත් එක්ක සියල්ල උඩුයට කුරු වුණා. නිදහස් අධ්‍යාපනයේ නමෙන් තිබුණට ප්‍රායෝගික අධ්‍යාපනයේ මුදල් තියෙන අයට පමණක් හොඳින් ලැබෙන භාණ්ඩයක් බවට පත් වුණා. ජාත්‍යන්තර පාසල් බිහිවීමත් එක්ක ඉංග්‍රීසි අධ්‍යාපනය නැවතත් වරප්‍රසාද ලත් පන්තියට සීමා වුණා. රජයේ පාසල්වල තරඟේ කොච්චර වැඩි වුණාද කියනවා නම් පාවසර ශිෂ්‍යත්ව විභාගය අම්මලාගේ විභාගයේ බවට පත් වුණා. 90 දශකයේ රනිල් වික්‍රමසිංහ යුගයේදී අධ්‍යාපනය හැඳින්වුවේ මානව සම්පත් සංවර්ධනය කියලා. ඒ කියන්නේ මිනිස්සෙක් හදනවට වඩා වෙළඳපොළට ඕනෑ කරන කොටස පාට හදන එකයි අරමුණු උනේ. තරගකාරීත්වය කම්පිටිෂන් එකම ධර්මතාවය වුණා. Hope this lesson was clear. Leave a comment if you have questions. Subscribe and click the bell icon. දශක දෙක දිහා බැලුවොත් මහින්ද රාජපක්ෂ යුගයේදී ගොඩනැගිලි හැදුනා. තාක්ෂණ පීඨ හැදුනා. නමුත් අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් වුණාද? නැහැ.
අපි තවමත් මනින්නේ ඒ සාමාර්ථ ගණනින් ඉසඩිස්කෝ අර්බුදය මතකද. දරුවන්ගේ ඉරණම දශම ගණනාවකින් තීරණය කරන ලෝකය වෙන කොහෙවත් නැති මේ වගේ අමානුෂික ක්‍රමයක් අපි තාමත් නඩත්තු කරනවා. දේශපාලඥයෝ කැමති ටැබ්බේ දණ්ඩ ගොඩනැගිලි විවෘත කරන්න. මොකද ඒවා පේනවා ඡන්ද ලැබෙනවා. නමුත් විෂය නිර්දේශ වෙනස් කිරීම, විචාර බුද්ධිය වර්ධනය කිරීම වගේ දේවල් වලින් ඡන්ද ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසාම සැබෑ ප්‍රතිසංස්කරණ හැමදාම කල් යනවා. Hope this lesson was clear. Leave a comment if you have questions. Subscribe and click the bell icon. අපි මෙහෙම එකතන පල් වෙද්දි ලෝකය ගොඩක් දුර ගිහිල්ලා. පින්ලන්තයේ වයස අවුරුදු 16 වෙනකම් ළමයින්ට ලොකු විභාග නැහැ. ඔවුන් මනින්නේ නිර්මාණශීලීත්වය. අපේ අසල්ලෙස වියට්නාමයේ අද තාක්ෂණයෙන් ලෝකය ජය ගන්නවා. ඉන්දියාවේ IT හරහා ගෝලීය සමාගම්වල ප්‍රධානී CEO බිහි කරනවා. යුනෙස්කෝ එක කියන විදිහට 21 වෙනි සියවසට ඕන රැකියා කරන රෝබෝලා නෙමෙයි. ප්‍රශ්න විසඳන්න පුළුවන් problem solves මිනිස්සු. artificial intelligence නොහොස් AI එනකොට අපේ දරුවන් පාසලෙන් එළියට එන්නේ කටපාඩම් කරපු දැනුමක් අරගෙන නම් ඔවුන්ට අනාගත ලෝකේ රැකියා නැහැ. මේක තමයි අද තියෙන භයානකම. Hope this lesson was clear. Leave a comment if you have questions. Subscribe and click the bell icon. අවසානයේ අප කළ යුත්තේ අවසාන වශයෙන් මේක අධ්‍යාපන ඇමතිවරයාට විතරක් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මේක මුළු සමාජයම එකතු වෙලා ගත යුතු දේශපාලන තීරණයක්. අපිට ඕන විභාග පාස් කරන මැෂින්ද නැත්නම් අසාධාරණට එරෙහිව නැගී සිටින මනුෂ්‍යත්වයෙන් පිරුණු දරුවෙක්. ගුරු සංඝන් දෙමාපියන් සිසුන් එකතු වෙලා අපිට ගොඩනැගිලි එපා. අපිට නිවැරදි අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඕන කියලා හඩ නගනකම් මේ ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීම අද විකල්පයක් නොවේ. මගහැරිය නොහැකි අරගලයක්. ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් ඒ අරගලයට ඔබ දායක වන්නේ කොහොමද? පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ස්තුතියි. Hope this lesson was clear. Leave a comment if you have questions. Subscribe and click the bell icon.